Hi, welcome to Noor Candle House and Noor Mart. ඉතින් සාමාන්‍යයෙන් අපිට තියෙන ගැටලුවක් තමයි මේ වගේ ඩබල් විදිහට සයිඩ් තියෙන කැන්ඩල් මෝල්ඩ් එකකින් එහෙම නැත්නම් සිලිකන් මෝල්ඩ් එකකින් කැන්ඩල් එකක් හදන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි පිලර් කැන්ඩල් හදන්න මේ විදිහ මෝල්ඩ් පාවිච්චි කරනවා. එතකොට මේ වගේ මෝල්ඩ් එකකින් කැන්ඩල් එකක් හදනකොට අපිට පහසුම විදිහ මේකට වික් එකක් දාලා අපි සාමාන්‍යයෙන් මැදින් නූල දාලා ඊට පස්සේ හොඳට ලොක් වෙන්න මේවා කරලා ක්ලේ වලින් පොඩ්ඩක් අර අග්ගිස සීල් කරන එක. එතනදී සාමාන්‍යයෙන් අපි ලොක් කරගන්නේ මෙන්න මේ විදිහට ලොක් කරගන්න පුළුවන්. එතකොට වැක්ස් එක ලීක් වීමක් වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට ලොක් වෙලා හිටිනවා ගොඩක් වෙලාවට මේ විදිහට එන මෝල්ඩ් වල. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හොඳ ලස්සන කැන්ඩල් එකක් හදාගන්න පුළුවන් අපිට සෝයි වැක්ස් හෝ පැරපින් වැක්ස් වලින් හදුවම ගොඩක් ක්වොලිටි නම් එන්නේ සෝයි වැක්ස් එකෙන්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි අන්මෝල් කරගන්නකොට අන්මෝල් කරගන්න ඕනේ. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි වික් එක දාන්නේ මේ විදිහට හොඳට සෙන්ටර් එකට හිටින විදිහට තමයි වික් එක දාන්නේ. මේ විදිහට කොටන් ත්‍රෙඩ් එක තමයි ගොඩක් වෙලාවට අපි මේ කැන්ඩල් එකට පාවිච්චි කරන්නේ. එතකොට කොටන් ත්‍රෙඩ් එක ගැන කතා කරොත් ගොඩාක් කට්ටිය අහනවා මේකට ප්‍රී-කොට් කරගන්න වැක්ස් ගාලා ගන්න පුළුවන්ද කියලා. හැබැයි මේකට අපි ප්‍රී-කොටඩ් කරන්න අවශ්‍ය නැහැ. වැක්ස් ගාලා ගන්න ඕනේ නැහැ. නිකම්ම පත්තු කරන්න හොඳට පත්තු වෙනවා. හරි ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට ලොක් වෙන්නේ. ලොක් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි ලොක් කරගන්නේ කියලා. මේ විදිහට හොඳට සීල් කරගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ කැන්ඩල් එකක් හදනකොට අපි බලමු ඉස්සෙල්ලාම ක්ලේ දාන්න නැතුව හදන්නේ කොහොමද කියලා සහ ක්ලේ එකක් දැම්මහම හදන විදිහ. මේ කැන්ඩල් එකේ වැක්ස් එක තියෙන විදිහ. හරි. ඉස්සෙල්ලාම මේ වගේ පිලර් කැන්ඩල් එකක් හදනකොට අපි ගොඩක් වෙලාවට ගන්න සොප් සෝයි වැක්ස් එක. නොයේ හાર્ට් සෝයි වැක්ස් එක. ගොඩක් වෙලාවට හાર્ට් සෝයි වැක්ස් එක සාමාන්‍යයෙන් අපි මිල ගණන් අඩුවට හදනවා නම් ඒක අපි හදන්නේ පැරපින් වැක්ස් එකෙන්. පැරපින් වැක්ස් එකේ චුට්ටක් ක්වොලිටි එකයි එන ගැටලුව වැඩි. හැබැයි සොප් සෝයි වැක්ස් එකේ නෙමෙයි හાર્ට් සෝයි වැක්ස් එකේ එන ගැටලු ප්‍රමාණය අඩුයි. ෆිනිෂින් එක හොඳට කැන්ඩල් එකේ හිටිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් හાર્ට් සෝයි වැක්ස් එකේ තියෙන නිසා මේක මොකක් හරි ආධාරකයක් තියලා තියන්න ඕනේ. මොකද මෙයා හිටවන්න අපිට බෑ. එතකොට අපි මේක හදන්නේ සෝයි වැක්ස් එකෙන්. හાર્ට් සෝයි වැක්ස් එක හાર્ට් සෝයි වැක්ස් එක ඔයාලා දන්නා මම කලින් ලෙසන් වලත් කියලා දීලා තියෙනවා. සෝයි වැක්ස් ඕනම එකක් අපිට ශරීරයට කිසිම අහිතකර බවක් නැහැ. සෝයි බීන් වලින් හදන නැචරල් වැක්ස් එක. මෙයාගේ එතකොට ටෙම්පරේචර් එක අපි සාමාන්‍යයෙන් 80-85 වගේ උෂ්ණත්වයකට රත් කරගත්තට පස්සේ එයාට කලරින් එක ඇඩ් කරගෙන සෙල්සියස් අංශක 75 දී ෆ්‍රේග්‍රන්ස් එකක් දානවා නම් සෙන්ටඩ් කැන්ඩල් එකක් නම් අපිට සෙන්ට් එක දාගන්න පුළුවන් සෙල්සියස් අංශක 70 දී වගේ 65 කියලා තියෙනවා. එතකොට 70 දී වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් උෂ්ණත්වමානයක් අත්‍යවශ්‍යයි කැන්ඩල් එකක් හදනකොට හීට් ගන්න එකකුත් අත්‍යවශ්‍යයි. මොකද ඒක දෙක අත්‍යවශ්‍යයි කියලා කියන කැන්ඩල් එකේ ෆිනිෂින් එක ලස්සනට එන්න නම් අනිවාර්යෙන් කැන්ඩල් එකට ටෙම්පරේචර් එක බලන්න තර්මෝමීටර් එක සහ උෂ්ණත්වමානය සහ හීට් ගන්න එක අවශ්‍යයි. අද අපි මේක හදන්නේ බ්ලූ කලර් එකෙන්. එතකොට අපි මේකට බ්ලූ කලර් එක දාන්න ඉස්සෙල්ලා දැන් වැක්ස් ටික අපි ගත්තා. ඊට පස්සේ උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වය ටික බලාගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මෙයාගේ මෙල්ටිං පොයින්ට් එක මම මේක වැක්ස් මෙල්ටර් එකේ උණු කරගත්තේ 85ට වගේ යයි. මට මතක නැහැ. ඊට පස්සේ අපි සෙල්සියස් අංශක කලින් කිව්වා වගේ 75 දී තමයි දාන්නේ කලර් එක. හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය මෝල්ඩ් එකට දාන්නේ සෝයි වැක්ස් එකක් සෙල්සියස් අංශක 55 දී වගේ තමයි අපි මෝල්ඩ් එකකට දාන්නේ. ඒකට හේතුව තමයි අර ලස්සන ෆිනිෂින් එකක් එනවා. වැඩි උෂ්ණත්වයක මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඇයි අඩු උෂ්ණත්වයක දාන්න එපා කියලා කියන්නේ. ඇයි වැඩි උෂ්ණත්වයක දාන්න එපා කියලා කියන්නේ කියලා. එතකොට විශේෂයෙන් ජා කැන්ඩල් වලට විශේෂයෙන් මේ විදිහට මෝල්ඩ් වලින් එන හදන කැන්ඩල් වලට ෆිනිෂින් එකේ පොඩි ගැටලු වෙනවා. අර උෂ්ණත්වයට වැඩිය අඩු උෂ්ණත්වයකදී දැම්මම මගේ උෂ්ණත්වමානය දිහා බලන්න එපා. ඒක ගොඩාක් කුණු ගෑවිලා තියෙන්නේ. හරි. අපි කලරින් එක සෙල්සියස් අංශක 75 දී ඇඩ් කරගත්තා. මම මෙතෙන් අද ෆ්‍රේග්‍රන්ස් ඇඩ් කරන්නේ නැහැ.
ෆ්‍රේග්‍රන්ස් ඇඩ් කරන්නේ නැති හේතුව මම මේක නිකන් සාම්පල් එකක් විදිහට කැන්ඩල් එක කොහොමද එන්නේ කියලා බලන්න හදන්නේ. ඔයාලට කියලා දෙන්න ඕනේ හින්දා. ඔයාලා මතක තියාගන්න ෆ්‍රේග්‍රන්ස් එකක් ඇඩ් කරන නම් අර උෂ්ණත්වයද ඇඩ් කරන්නේ. මම මෙතන වීඩියෝ කරන්න අමතක වෙලා තියෙනවා මට. අනිවාර්යෙන් මේක ප්‍රීහීට් කරන්න ඕනේ. ඔයාලට පේනවා දැන් මම නිකන් වැක්ස් ටික දැම්මේ. එතකොට ඔයාලට පේනවා මේක ලීක් එකක් වෙනවා. එතකොට ඒකින්ද තමයි මම කිව්වේ ඔයාලට අනිවාර්යෙන් මෙයා සීල් කරගන්න ඕනේ කියලා. මේ වගේ කැන්ඩල් එකක් හදනවා නම් මොල්ඩ් එකකින් අනිවාර්යෙන් සීල් කරගන්න ඕනේ. යට සීල් කරගන්න අපිට පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම සීල් කරන්නේ නැතුව වැක්ස් ටිකක් දාලා පෙන්නුවේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අර අග ඉස්ස මුල් ටිකේ සීල් කරගන්න. එතකොට සීල් කරගත්තට පස්සේ අපිට වැක්ස් ටික දැම්මම කිසිම ලීකේජ් එකක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. ඔයාලට මතක තියාගන්න අනිවාර්යෙන් මේක ප්‍රීහීට් කරන්න ඕනේ මෝල්ඩ් එක. මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. මෝල්ඩ් එක ඒ කියන්නේ ප්‍රීහීට් කරගන්නකොට අපි මේක අර සෙට් කරන්න ඉස්සෙල්ලත් ප්‍රීහීට් කරගත්තොත් හොඳයි. හරි දැන් අපි අන්මෝල්ඩ් කරලා බලමු මේක කොහොමද කියලා. හැදිලා තියෙනවද මොනවා හරි එරර්ස් තියෙනවද කියලා බලමු. මොකද මේකේ සමහර වෙලාවට එරර්ස් තියෙන පුළුවන්. මොකද මේක පොඩ්ඩක් පැරපින් වැක්ස් එකත් එක්ක මික්ස් වෙලා තිබිච්ච එක. එතකොට මෙන්න මේ විදිහට ලස්සනට කැන්ඩල් එක එනවාට පේනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වික් එක දෙපැත්තෙන් කපාගෙන අපිට අවශ්‍ය ගන්නට මේක පත්තු කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අපි සිලිකන් මෝල්ඩ් එකකින් පිලර් කැන්ඩල් එකක් හදන්නේ. ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මං හිතනවා. මේක මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මෝල්ඩ් එක දැන් ඔයාලට නෝර්මාට් කියන අපේ ස්ටෝර් එකෙන් ගන්නත් පුළුවන්. ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕන නම් 070 32 52 933 කියන නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාලා ඔක්කොටම සුබ දවසක් සහ සුබ වෙසක් දවසක් වේවා.